මේ දිනවල ඔබට අසන්නට ලැබෙන ඇති හදිසි අසනීපයක් වෙලා ඉක්මනින්ම මැරිලා යන අය වයස් භේදයකින් තොරව හදිසියේ ලෙඩ වෙනවා. ප්‍රතිකාර කරන්නත් වෙලාවක් නැහැ, මැරෙනවා. වයස 20 40 50 60 ওই විදිහේ ඕනම වයසක කෙනෙක් මරණයට ගොදුරු වෙනවා. ඊටාම සුළු අසනීප තත්වයකට පස්සේ. බොහෝ විට මේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අපිට ඒ ක්ෂණික හේතුව හෘද අකරණය නැත්නම් heart attack කියලා තමයි අහන්නට ලැබෙන්නේ. දරුණු විෂ බීජයක් ගිහලා එහෙම නැත්නම් නහරයක් පුපුරලා පෙනහළු වලට වෛරස් එකක් ඔය වගේ නොයෙකුත් හේතුන් තමයි අහන්නට ලැබෙන්නේ. මේ පණ රැක ගන්න අවශ්‍ය බොහොමයක් කරුණු තියෙන්නේ. ඇත්තටම ස්වභාව ධර්මයේ තුට්ටුවකටවත් සලකන්නේ නැහැ. සිරිත් විරිත් ආහාර ජීවන රටා පරිසරය රැකීම එතකොට සතා සීපාවට මිනිසුන්ට ආදරය කිරීම ඒව කිසිවක් නැහැ. මම අද ඔයගලන්ට මතක් කරන්න හදන්නේ ඔබ වැඩි ගණන් ගන්නේ නැති ඒ උනත් දරුණු ඵල විපාක දෙන හේතුවක් ගැන. මම වෛද්‍ය ප්‍රියානි විජේසිංහ හීට් ස්ට්‍රෝක් නැත්නම් තාපාඝාතය ගැන මතක් කරන්නයි මම සූදානම් වෙන්නේ. ඇත්තටම ඔබ දන්නවා ගෝලීය තාපය ගැන සාකච්ඡා සම්මේලන සමිති සමාගම් ප්‍රඥප්ති මොනතරම් ලෝක පාලකයෝ විසින් පිටුවල තියනවාද කියලා. මොනතරම් ධනස්කන්ධයක් විනාශ කරනවාද කියලා. හොඳයි කවුද ගෝලීය තාපයට මේ වග කියන්න ඕන? කපුටොද, වඳුරොද, අලිවලස්සුද, නැත්නම් ඉරද, හඳද, ග්ලැසියරයද, මහ පොළොවද? හරි. ඒ ගැන අපි පසුව සොයා බලමු. හැම අවුරුද්දකම වාගේ අධික උෂ්ණත්වයට මුහුණ දීමෙන් අපේ අසල්වැසි රටක් වන ඉන්දියාවේ බොහෝ අය මිය යනවා. අප්‍රේල් මාසය වෙනකොට ෆාරන්හයිට් අංශක 115කට වගේ උෂ්ණත්වය නගිනවා ඒ රටේ. අනෙක් රටවලත් ඔය ශීත ඍතුව තියෙන බොහොම රටවල උෂ්ණ කාලයේදී අධික උෂ්ණත්වයට මුහුණ දෙන්න වෙනවා. පොහොසත් රටවල නම් ඔය නිව්යෝක්, චිකාගෝ වගේ නගරවල කූලින් සෙන්ටර්ස් තියෙනවා. පබ්ලික් ලයිබ්‍රරි වල ප්‍රසිද්ධ ස්ථානවල පාසල්වල වගේ තැන්වල සීතල වෙන්න අවස්ථාව තියෙනවා. දැන් ලංකාව ඉන්දියාව වගේ රටවල පින් කරපු අයට පමණයි AC rooms තියෙනවා, AC ගෙවල් තියෙනවා. පාරක වතුර මලක්වත් පේන්නේ නැහැ අපේ රටේ. හොඳයි කෘෂි කර්මාන්තයේ යෙදෙන අය නැත්නම් අවුවේ වැඩ කරන අය විවෘත පදික වේදිකාවල ගොවියෝ මහා මාර්ගයේ සේවකයෝ කුලී වැඩ කරන අය තද්ද හිරුගෙන් පීඩා විඳිනවා. මොනව කරන්නද? දැන් අපි බලමු හීට් ස්ට්‍රෝක් නිසා ඉන්ද්‍රිය අක්‍රිය වෙන හැටි. බාහිර තාපය නැත්නම් වායුගෝලීය තාපය අපේ ශරීරයට අභ්‍යන්තරයට ඇතුල් වෙනවා. සාමාන්‍යයෙන් තාපයේ ශරීරයේ ෆාරන්හයිට් අංශක 98.6ක් වගේ වෙනකොට අපේ සිරුරේ තාපපාලක යන්ත්‍රයක් ක්‍රියා කරන්නට පටන් ගන්නවා. ඉවැපොරේටිව් කූලින් මැෂින් එක. අපි ඒක හයි කරලා තියෙන්නේ ඇඟ ඇතුලේ නේද? ඔව් ඒ ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? තමන්ගේ සම්මත පිට ඇති උෂ්ණ වාහක සිදුරු වලින් දහදිය පිට කරනවා. බාහිරව ගොඩක් හියුමිඩිටි එක වැඩි තැනක අපි හිටියොත් දහදිය වාෂ්ප වෙන්නේ හොඳට අපේ හැම ශීතල වෙනවා. දැන් ඔන්න අපේ සිරුර උෂ්ණත්වයට භාජනය වුණාම තවත් මෙකැනිසම් එකක් තියෙනවා. ඒත් try කරනවා කූල් කරන්න. ඒ මොකද්ද? වැඩි වැඩියෙන් රුධිර ධාවනය වෙනවා හැමට. එතකොට වෙන්නේ අන්ත්‍රවලට රුධිරය සැපීම අඩු වෙනවා. අන්ත්‍ර තවත් පර්මියබල් වෙනවා. එතකොට වෙන්නේ අපද්‍රව්‍ය ඔය එන්ඩෝටොක්සින්ස් වගේ ಜಾති අන්ත්‍ර වලින් පිට වෙලා රුධිර පතේට එකතු වෙනවා. ඒකෙන් භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. මරණිපා වෙන්න පුළුවන්. මේ වෙලාවේදී මට ආයුර්වේද විද්‍යාවේ හොඳ සිද්ධාන්තයක් නොකියම් බෑ. උණ හැදුනාම බඩවැල් උෂ්ණත්වය පිටතට එනවා කියලා වසර 6000කට පමණ පැරණි එම ජීව විද්‍යාවේ සොයාගෙන තියෙනවා. එතකොට උණට ප්‍රතිකාර කරනකොට මුලදීම ලංඝනය නැත්නම් ෆාස්ටිං කරන්න කියනවා. මධ්‍යයේදී යවාගු නැත්නම් කැඳ දෙන්න තියෙනවා. උණ මැදදී උණ අවසානයේදී තමයි බේත් දෙන්න කියලා කියන්නේ. තුන්වෙනි දිනේදී. අපි නම් මොකද කරන්නේ? දැන් නම් උණ පටන් ගත්ත ගමාම ගිලලා දානවා පෙති අහුරක්. ඇනල්ජෙසික් නැත්නම් ඇන්ටිපයරටික් එතකොට ඇන්ටිබයොටික් ඔය වගේ බොහෝ වෛද්‍යවරු මේ ප්‍රතිජීවක දෙනවා උණ මුලදීම. මේ ලස්සනම විද්‍යාත්මක සිද්ධාන්තය තමයි ආයුර්වේදයේ තියෙන්නේ. ජ්වර නැත්නම් උණ හොඳ වුණාම විරේචනයක් කරන්න ඕන. ලැක්සටිව් එකක් කරන්න කියනවා. ඒ කියන්නේ බඩවැල් වල තියෙන අපද්‍රව්‍යයට ඉවත් කළා දාන්න. අපි මේ පසුව මේ සිද්ධාන්තය පිළිබඳව වැඩියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ ක්ලයිමේට් සයන්ටිස්ට් කෙනෙක් හවායි යුනිවර්සිටි එකේ කියනවා WBC නැත්නම් සුදු රුධිරාණු ෆයිට් කරනවා මේ කන්ටැමිනේට් වෙච්ච රුධිරයත් එක්ක කැටි ගැසෙනවට විරුද්ධව. මොකද ඒ රුධිර කැටි නිසා මල්ටිපල් ඕගන්ස් හෘදය, මොළය ඔය වගේ ස්ථාන අක්‍රිය වෙන්න පුළුවන්. ඔන්න බලන්න එතකොට අපි මෙතෙක් කීවේ මේ හීට් ස්ට්‍රෝක් නිසා රහසේම ඇතුලේ ඇතිවිය හැකි මාර ෆයිට් එක. මරුවා සමග යුද්ධේ. සමට වැඩිපුර රුධිරය ධාවනය වෙනවා, අන්ත්‍රවලට ඔක්සිජන් අඩු වෙනවා. එතකොට ටොක්සින් රුධිරයට එකතු වෙනවා. සෑම තැනම ඉන්ෆ්ලමේෂන් තත්ත්ව ඇති වෙලා කැටි ගැසීම් වෙනවා. ඉන්ද්‍රියන් අක්‍රිය වෙනවා. එතකොට කාඩියෝවැස්කියුලර් කොලැප්ස් ගැන අපි තවදුරටත් කතා කරොත් හැමත වැඩියෙන් රුධිරය පම්ප් කරන්න හෘදයේ ප්‍රමුඛ රුධිර නාල වැඩියෙන් වෙහෙසෙනවා. එතකොට මොකද වෙන්නේ? අධික රුධිර පීඩනය නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර් වලට භාජනය වෙනවා. අපි කියමු අපේ හાર્ට් රේට් එක මිනිත්තුවකට 60 වාරයක් කියලා. මේකෙදී 100ට 110ට වේගය වැඩි කරන්නට වෙනවා. එතකොට heart attack තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. මේ අනතුර වැඩියෙන්ම බලපාන්නේ වයසක අයට වගේම හෘදය නොයෙකුත් හෘදය ආබාධයන්ගෙන් පෙළෙන අයට ඊටාම මේක බලපානවා. එතකොට තාප ආඝාතයකින් හෘදයාකරණයක් වෙන හැටි අපි දැන් කතා කළා. වැඩියෙන් රුධිරය තල්ලු වෙනවා හැමත බ්ලඩ් ප්‍රෙෂර් එක මදි වෙනවා. එතකොට heart rate එක වැඩි වෙනවා. හෘදයට තව තවත් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. එතකොට හෘදය තව මහන්සි වෙනවා. heart attack එකක් එන්න පුළුවන්. ඒ වගේම බලපාන මේක මොළයට කෙලින්ම traumatic brain injury වෙනවා. heat has a direct effect on the brain. කෙලින්ම මොළයට බලපාන අධික උෂ්ණත්වය. ඒක නිසා තමයි හිස රදේ ඇති වෙන්නේ. කලාන්තේ කම්මැලි බව, ලෙතාජික් ලෙඩ ගතිය දැනෙන්න උෂ්ණත්වයට එක්ස්පෝස් වුණාම හුඟක් අය අවුව වැඩ කරන අය දරුණු මේ හිසේ රදයක් ඇවිල්ලා ඒ වෙලාවට බේත් පෙති ගිලිනවා. නැත්නම් විතර දරුණු තාප මේ ඇටැක් එකකදී වෙන්න පුළුවන් වමනේ පවා. කතාව අපහසු වෙනවා, අප්‍රාණික ගතිය ඇති වෙනවා. ඒ වගේම ස්නායු ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ෆාරන්හයිට් අංශක 104ට වගේ වුණොත් ඊටාම දරුණුයි මරණය පවා වෙන්න පුළුවන්. දැන් ඉන්දියාව වගේ රටවල බොහෝ විට ජනයා තද හිරු රශ්මිය තමයි වැඩිපුර වැඩ කරන්නේ. එළියේ ගස් යට ඒ වගේ තැන්වල රැට වතුරෙන් තෙමපු ගෝණි වගේ දේවල් හිසේ ඔතාගෙන ඉන්නවා ඒ අය. ඒත් ඇති වෙන මරණ සංඛ්‍යාව හුඟයි. දැන් මේ ප්‍රධාන ඉන්ද්‍රිය දෙකක් ගැන අපි කතා කරා. හෘදේ වස්තුව මොළය ඊළඟට ඒ වගේම වැදගත් එකක් තමයි කිඩ්නි. නැත්නම් වකුගඩු. කිඩ්නි ෆේලියර් ඇති වෙන්න පුළුවන්. අධික තාපය නිසා මොකද්ද වෙන්නේ? දියර අඩු වෙනවා. එතකොට දහදිය මගින් පිටවන ජලය පැයකට ලීටර් භාගයක් විතර වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයම නැවත ශරීරයට නොලැබුණොත් විජලනය වෙනවා. ඩීහයිඩ්‍රේට් වෙනවා. එතකොට බ්ලඩ් වොලියුම් එක අඩු වෙලා රුධිර පීඩනයේ පාලනයෙන් තොර වෙනවා. හෘදය වගේම වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේම අධික තාපයට මුහුණ දෙනකොට එලිමහනේ වැඩ කරන අයට මසල් ටිෂුස් බ්‍රේක් ඩවුන් වෙන්න පුළුවන්. ඒකිනුත් වෙන්නේ රුධිරේ ප්‍රෝටීන් තව මුදා හරනවා. මුදා හැරියාම ඒක වකුගඩු වලට ඒක බරක් වෙනවා. එතකොට අක්‍රිය වෙන්න පුළුවන්. වකුගඩු අක්‍රිය වුණ හැටි දැන් අපි නැවත බැලුවොත් දිගටම දහදිය දමනවා. ශරීරයේ දියර අඩු වෙනවා, විජලනය වෙනවා, රුධිර වොලියුම් එක අඩු වෙනවා, වකුගඩු වෙහෙසෙනවා. එතකොට වකුගඩු ෆේලිය වෙනවා. මේ විදිහට වටහා ගන්න සෙල්ලම් නොවේ තාප ආඝාතයේ ජීවිත තර්ජනයක් බව. මොකද බහුවිධ ප්‍රධාන ඉන්ද්‍රිය නක්‍රිය වන නිසා. ඒ රෙන්ඩෝසියස් සින්ඩ්‍රෝම් නැත්නම් රැබ්ඩෝමයොලොසිස් වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ලදරුවනුත් මහලුවයක් තමයි මේ තත්ත්වයන්ට වැඩිපුර ගොදුරු වෙන්නේ. හැම ආබාධයක්ම වගේ මේකත් ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ පුද්ගලයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ තත්ත්වය ආයුර්වේද විද්‍යාව හඳුන්වන ප්‍රකෘති වශයෙන් නැත්නම් එක එක්කෙනාගේ ප්‍රොෆයිල් එක. දැන් පිත වැඩි කෙනෙකුට තාපාඝාතයක් ඔරොත්තු දෙන්න නැති වෙන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රතිකාර ගැන අපි පොඩ්ඩක් බැලුවොත් මේ හීට් ස්ට්‍රෝක් එකක් වගේ මොන වේශයකින් ආවත් මෙඩිකල් ඉමර්ජන්සි තමයි ඉක්මනට කරන්න ඕන. ඉක්මනින් ශරීරයෙන් කූල් කරන්න ඕන. වතුර ස්ප්‍රේ කරන්න ඕන. එයා කූලර්ස්, ෆෑන්ස් පාවිච්චි කරන්න. රෝගියා අයිස් වතුරේ තියෙනවා. අයිස් පැක්ස්. එතකොට මේ සීතල ඉන්ට්‍රාවිනස් ෆ්ලුයිඩ්ස් ලබා දෙනවා. දැන් ඒක එක්සත් රාජධානි වගේ රටවල් වල බොහෝ වෙලාවට උෂ්ණ කාලේට පාරවල් අයින් වල මේ ස්ප්‍රින්ග් නැත්නම් වතුර මල් ඒ වගේව තියෙනවා. ඒ වුණාට ඒ රටවලත් හුඟක් මරණ වාර්තා වෙනවා.
අපි බලමු පෙර සූදානම් මොකද්ද කියලා මේ දැන් මේ කාලේ නම් ඊටාම සැලකිලිමත් වෙන්න ඕන. ලදරුවන්, ගර්භණී මව්වරුන්, වයසක අය, මෙනපෝස් කාන්තාවන් විජලනයෙන් වළක්වා ගන්න ඕන. නිතර දීර්ඝ ಜಾති බොන්න ඕනේ. වගේම සීතල ස්ථානවල තමන්ට ඕන. නිතරම ආරක්ෂක ස්ථානවල ගත කරන්න මතක තියාගන්න. ලදරුවන් විශේෂයෙන් පාසල් දරුවන් වාහනවල මෝටර රථවල දාලා වහලා නම් යන්න එපා මොහොතකටවත්. අද කාලේ වැඩියෙන් වාර්තා වන හදිසි මරණ පිළිබඳ වෛද්‍ය ක්ෂේත්‍රයට චෝදනා එල්ල කිරීම යුතු නැහැ. මොකද ඒ වෙනුවට හිතන්න මේ වෙනත් කරුණු මේ වගේ නිසාත් මේ හදිසි අවස්ථාවලට මුහුණ දෙන්න පුළුවන් විදිය. වෛද්‍යවරුන්ට නිර්ණය කරන්න පුළුවන් මේ ආසන්න හේතුව පමණයි. රෝගියා තුළ පවතින ඉමර්ජන්සි තත්ත්වය. අර ඊතලය ආවේ කොයි පැත්තෙන්ද? කවුද එව්වේ මොන පාටද? ඒව හොයන්න වෙලාවක් නැහැ. ඒ නිදානේ රෝග නිදානේ හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අවසන් මරට හදිච්ච රෝගියන් ඒගොල්ලන් ප්‍රතිකාර කරනවා. ඒ වගේම රෝග විනිශ්චය දෙනවා. මතක තියාගන්න දැනට මේ ලංකාවේ පවතින උෂ්ණත්වය ඇත්තටම බන්ධන මට නම් ඔරොත්තු දෙන්නෙම නැහැ. හොඳයි තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබ සැමට සීතල දිනයක් දාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.